ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ අපේ ගෙවත්තේ අලංකාරය වැඩි කරන වර්ණවත්ම මලක් වන නිව්ගීනියා ඉම්පේෂන්ස් කියන ලස්සන මල් වර්ගය ගැනයි. ඔබේ නිවසට අමුතු ලස්සනක් එක් කරන මේ මල් වර්ගය ඊටාම පහසුවෙන් වගා කරගන්න පුළුවන්. අද අපි බලමු මේ පැලේ සාර්ථකව වගා කරගන්න ආකාරය ගැන. අපි දැන් බලමු පැල ලබා ගන්න ආකාරය ගැන. මුලින්ම අපි බලමු මේවා ප්‍රචාරණය කරගන්නේ කොහොමද කියලා. නිව්ගිනියා ඉම්පේෂන්ස් පැල කරගන්න හොඳම ක්‍රමය තමයි දඬු කැඹිලි මගින් ලබා ගන්නා ක්‍රමය. හොඳින් වැඩුණු නිරෝගී පැලයකින් අඟල් 4ක් 6ක් පමණ දිග දණ්ඩක් කපා ගන්න. එහි පහළ පත්‍ර ඉවත් කර පස් හෝ වැලි සහ කොහොඹත් මිශ්‍රණයක් ඇති බඳුනක පැල කරන්න. දින කිහිපයකදී මුල් ලැබීම ආරම්භ වන අතර ඉන්පසු ඔබට අවශ්‍ය ස්ථානයක සිටුවා ගත හැකියි. ඉතින් මීට අමතරව මල් පැල විකුණන තැනකින්ද මේ මල් පැල ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. අපි දැන් බලමු මේ මලට අවශ්‍ය දේශගුණය සහ පරිසර තත්ත්වයන් කොහොමද කියලා. මේ මල සාර්ථකව වර්ධනය වෙන්න නිවැරදි දේශගුණය ඉතාම වැදගත්. මේ පැලේ වැඩිපුරම කැමති කෙලින්ම වැටෙන හිරු එළියට වඩා පෙරවරු හිරු එළිය ලැබෙන හෝ හොඳින් ආලෝකය ලැබෙන සෙවණ සහිත ස්ථානවලටයි. වැඩිපුර රස්නය සහිත පරිසරයකදී පස තෙතමනයෙන් ලබා ගැනීම අනිවාර්යයි. අධික උණුසුම් දිනවලදී පැලය වියලී යාම වළක්වා ගැනීමට පසට මල්චින් කිරීම හෝ අමතර ජලය ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරන්නට අවශ්‍යයි. දැන් අපි බලමු මේ මලට අවශ්‍ය පොහොර සහ රැකවරණය කොහොමද කියලා. සාර්ථක මල් වගාවක් සඳහා පෝෂණය අත්‍යවශ්‍යයි. මල් හැට ගැනීම දිරිමත් කරන්න සති දෙකකට වරක් දියර පොහොරක් හෝ පොටෑසියම් බහුල කාබනික පොහොරක් යොදන්න. අධික ලෙස නයිට්‍රජන් අඩංගු පොහොර යෙදීමෙන් මල් වලට වඩා පත්‍ර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. පළෑටිය හැඩකාරව තියාගන්න. මැරුණු මල් සහ කහ වූ පත්‍ර නිතරම ඉවත් කරගන්න වග බලා ගන්න. ඉතින් මේ සරල ක්‍රම ටික අනුගමනය කරලා ඔයාටත් මේ වගේ ලස්සන මල් පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔබත් මේ මල් වගාව කරනවා නම් ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි ලස්සන මල් වර්ග දැනගන්න අපේ channel එකත් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.